Hi guys, welcome to my channel. So, ada mama inne Lisbon wala. I'm so excited to go out in Lisbon. අපි Lisbon වලට ආවේ ඊයේ හවස. ඊයේ රෑ 8ට විතර. ඉතින් ඇවිල්ලා රූම් එකට චෙක් ඉන් වෙදී 9:00 විතර වුණා. ඇවිල්ලා මං කාලා දොයිය ගත්තා. ඊට පස්සේ අද ක්‍රූ එකේ කට්ටිය එළියට යනවා කියලා කිව්වා 9ට. දැන් වෙලාව 9:00යි. but මම හිතුවා අද vlog එකක් කරන්න වෙන නිසා එයාලත් එක්ක යන්න නැතුව තනියෙන් ගිහලා ඔයාලට මම ලිස්බන් පෙන්නන්නම් කියලා. It's my first time in Lisbon, so I'm quite excited to go out. මං අද ඇඳ මේ අඳම. මේ අඳම ඇඳා වුණාට usually මම දාන්නේ heels. සාමාන්‍යයෙන් මං ගවුමක් ඇඳනත් heels දාන්නේ. ඩෙනිමක් ඇඳනත් මං heels දාන type එකේ girl කෙනෙක්. but මම එන්න කලින් පොඩි research එකක් කරා TikTok එකේ, Instagram එකේ, එතකොට Google එකේ හැමතැනම මම සර්ච් කරලා බැලුවා කොහොමද ඇවිදින එක ගැන කියලා. ලිස්බන් කියන්නේ පෝර්චුගල් වල අගනගරය. එතකොට මෙහෙ අර ගල් වගේ තමයි හැමතැනම ඇවිදින ස්ට්‍රීට්ස් තියෙන්නේ. I don't know, I didn't go out yet. ගිහින් බලමු. ඒ නිසා මම ගත්තේ මගේ sneakers දෙක. I know, I look like a half boy and a half girl. But it's fine. I mean, මම දන්නවා ගොඩක් අය ගවුම් වල sneakers දානවා කියලා. But I usually like to wear heels. ඉතින් අද මට heels දාන්න වෙන්නේ නැහැ. මම දාන්නේ shoes දෙකක්. දාලා යනවා. And the saddest part is guys, I don't have white color sneakers. Can you believe? මං ගාව තියෙන්නේ pairs දෙකයි. එකක් ash, එකක් blue. ash එක හොදන්න දාලා මං ඉන්න black blue එක අරගෙන ආවා. So that's in my bag. I have to wear that one now. තාම earrings වත් දාලා නැහැ. The earrings here. අර පාඩ earrings තියෙන්නේ. කොණ්ඩ කට්ටකුත් තියෙනවා ඒක ඇස්සේ. එකයි මලක් වගේ earring එකක් තියෙනවා. I don't even remember where I brought this from. See? මලක් නම් ගැලපෙන්නේ අවුරුදු කුමාරට යන්න වගේ. I don't know, Anne. That's a nice blue color one also. I don't think I wore this anywhere. See? Beautiful. Come on, earrings on now. මෙම යනවා. කොණ්ඩ කට්ට දා ගන්නවා. මගේ බෑග් එකට. So, අද මේක තමයි මගේ යාළුවා වෙන්නේ මුළු දවසේම. මගේ බෑග් එක මම මේ බෑග් අරන් තමයි හැමතැනම යන්නේ. ඔයාලා දකින්න ඇති මගේ China vlog එකේ මුළු ලෝක වට යන vlogs වල ඉන්න මගේ හොඳම යාළුවා මේ බෑග් එක. මා එක්ක යන හැමතැනම යන්නේ මේ බෑග් එක. මේ බෑග් එකේ තමයි මම සාමාන්‍යයෙන් මගේ backpack එක මේක. මේක තමයි මම දාගන්නේ මගේ මොනවාද මේ stand එක, tripod එක. ඒ වගේම මයික් එක මයික් එකක් ගත්තා මේ. මයික් එක එතකොට chargers ටික ඔය ඔක්කොම ටික මේකට දාලා තමයි වහගන්නේ. So මම යන හැමතැනටම I can use it properly. වෙලාව ගන්න නැතුව let's quickly go. It's almost 5 minutes. I don't know what am I talking for 5 minutes. Let's go quickly. දැන් වෙලා TikTok කරගෙන හිටියා. අමතක වුණා ඇඳුම් ඇඳගත්ත එළියට යන්න කියලා. දැන් තමයි යන්නේ එළියට. Let's quickly go. මේ හොටෙල් එකේ 17th floor එකේ අපිට තියෙනවා මේ කියන්නේ drinks එහෙම unlimited ගන්න පුළුවන්. මං හිතුවා දැන් මං උදේට තාම කාලා නැහැ. මට තිබහයිත් එක්කලා. තේ හදන්න වෙලාවක් තියුණේ මං හරි බිසි වුණා TikTok කර. අන්න ඒ නිසා මං හිතුවා 17 වෙනි floor එකට ගිහිල්ලා කන බොන මොන හරි අරගෙන ඒක බෑග් එකේ දාගෙන යන්න. අන්න විලා. හරි. මේ ලස්සන කණ්ණාඩි ටිකක් තියෙනවා. Okay, let's go. මාව දැන් මහත්තලා ජබ්බලියෙක් වගේ යන. මෙන්න මං කියපු shoes දෙක. Yeah, it's so awkward. But it's okay. Okay, this is the 17th floor. Look at these cute little mirrors. Hello. Done 17th floor එකේ මගේ තියනවා කිව්වේ. I have no idea. Maybe my room service කට්ටියක් ඉන්නවා. එයාගෙන් අහලා බලන්න. මේ තියෙන අපිට තියෙන lounge එක. මෙතන අපිට tea, coffee, මෙතන Pepsi, තව chips තියෙනවා. මම chips එකක් ගන්නවා. මම මේක කාලා බැලුවා. It was really nice. මම දැන් යන්නේ. මුකුත් වෙන ගත්තේ නැහැ. ඔය ටික තමයි. මෙතන මේ
table එකක් තියෙනවා සෙල්ලම් කරන්න අපිට. This is only the crew area. Crew lounge එක. දැන් යන්න තමයි තියෙන්නේ. මේක ඇත්තටම දොරට දාන්නේ නැහැ. දැන්ටමත් වෙලාව 10යිත් එක්කලා දවසින් භාගයක් මම මෙතන. අද wake up call එක හවස 6යි ගානකට. කොහොමත් හවස 3-4 වෙද්දි room එකට එන්න ඕනේ. So let's quickly go. I also don't have much battery. The hotel is right here, madam. Here. And the pastry you want to go, it's located here, Bairro Alto, right? The other place you wanted to go, it's in the Alfama neighborhood. And then there was a third one that you had to... අද ලොබි එකට ආවා. ඇවිල්ලා මැප් එක හම්බුණා. මැප් එකෙන් මට එක්ස්ප්ලেইন කරලා දුන්නා මම කොහෙද යන්න ඕනේ කියලා. I'm so excited. දැන් යන්න තැන් ටික බලාගත්තා. එයා කිව්වා Uber එකෙන් තමයි යන ටික කරගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් යුරෝ 7ක් විතර වෙනවා කිව්වා මම කියන්නේ එක තැනක අනෙක් තැනට යන්න. ඒක ටෝටල් වෙයි අද දවසේ යුරෝ 14ක් 20ක් විතර. Yeah, but ඒම වෙලා කාලේ ඉතුරු වෙනවා. මට ඕන ටික බලා ගන්නත් පුළුවන්. ඒ නිසා මම හිතුවා මේ ඒව කරනවා කියලා. දැන් ටැක්සි කෙනකන් ඉන්නේ Uber කෙනකන්. So I'm just gonna wait for that. පාලම කාලේ වගේ මැප් එකකුත් තියෙනවා මට. මම ගත්තනේ චිප්ස් එක. දැන් ඒක කකා එනවා මන්ට වෙලා. මාල් මගේ චිප්ස් එක. So ටැක්සි එකට නගින්න ගත්තා. ටැක්සි එක ආවා. දැන් පියාන ගමන් සිටි එකට අතම කිව්වොත් වෙදර් එක ගොඩාක් රස්නෙත් නෑ සීතලත් නෑ. හරිම සමීපයි මේ වෙදර් එක. අර හැබැයි අවුවයි කියන්නේ සෑහෙන්න මට ඊයේ මගේ ක්‍රූ එකේ යාළුවා කිව්වා මේ අවුව ටිකක් ටෑන් වෙනවා පිච්චෙනවා කියලා. කවන්න නැහැ කොට දවසින් අවුවට ගිහිල්ලත් නැති එකේ සුට්ටක් ටෑන් වෙලා යනවා අතර බයන්නේ. Anyways, I'm so excited for this layover. Like මම කොට දවසකින් එළියට ගියත් නෑ guys තානේ. මොකද වැඩක් ඉන්නානේ අර ඕනට ඇහෙනවද මාව? මම කොට දවසක මම එළියට ගියේ නැහැ. මොකද මම සිංගප්පූර් ලේଓවර් එකෙන් පස්සේ ලේଓවර් එකක් තුනේ ලංකාවට. ලංකාවෙන් පස්සේ ආයේ ලේଓවර්ස් මට තිබුණේ නැහැ. ඇත්තට මම ටර්න් අරවුන්ඩ්ස් කරේ. මම ගොඩක් ඩුබායි වල හිටියේ. ඒ නිසා මට ලේଓවර්ස් වීඩියෝස් අරන් ඉන්න තිබුණේ නැහැ. මම ඔයාලට ප්‍රොමිස් කරාට වීඩියෝස් අරන් ඉන්න අනිවාර්යෙන් කියලා. වීඩියෝස් අරන් ඉන්න මම කොහෙවත් ගියේ නැහැ. So but now this one here is one බලන්නකෝ ලස්සන එළිය. නිකම්ම පාඩේ ආස. අර පෝස් කාඩ් වල තියෙන ගෙවල් වගේ නේ. කැම්ප් එක on the way class. I like Sri Lankan people, Kumar. You like Sri Lankan people? Everybody? That's nice. That's Sri good to Lankan know. people, Sri Lankan cricket. So ඉතින් මම එළියට යනකොට චුටි වීඩියෝ ක්ලිප්ස් එකක් ගත්තා. පාරේ තියෙන එක දේවල් ඔයාලට පෙන්නන්නත් කියලා. So මේ තියෙන ඉතින් ඒ ක්ලිප්ස් ටික තමයි. ඉඳලා ඉක්මනට සිටි එකට ආවා. මේ තියෙන සිටි එක පේන විදිය. ඇත්තටම සිටි එක හරිම ලස්සනයි. ඒ වගේම වෙදර් එකත් හරිම ෂෝක් වෙදර් එකක් තිබුණේ. මොකද මේ වැඩි සීතලක් තිබුණේ නැහැ. හොඳ රස්නයක් තිබුණා. ඉතින් හොඳට ඉරේලියක් තිබිච්ච නිසා තමයි එළියට. මොකද වෙදර් ෆෝකාස්ට් එකේ මම බලපුවම පහුවෙදාට තිබුණේ හරිම සීත වෙදර් එකක්. ඉතින් අපි වෙලාවට ගිය දවසේ එළියට යන්න පුළුවන් වෙදර් එකක් තමයි එදා තිබුණේ. ගොඩාරියක් මේ තියෙන බිල්ඩින්ග්ස් නිකන් අර පරණ පෝස්ට් කාඩ් වල තියෙන පික්චර්ස් වල තියෙනවා වගේ. ඇත්තටම අර ලස්සන බිල්ඩින්ග්ස් ගොඩාක් තිබුණා. ගොඩක් කලර්ෆුල් ඒවා තිබුණා. මෙන්න මේ හරිය නම් තිබුණා. දැන් ඔන්න මෙන්න මේ හරිය නම් බලන්නකෝ මෙන්න මේ තියෙන බිල්ඩින්ග්ස් ටික
පෝස්ට් කාඩ්ස් වල තියෙන බිල්ඩින් වල ගියේ නේද? ඇත්තටම හරි ලස්සනයි මේ බිල්ඩින්ග්ස්. ඉතින් ඔයන මම ආයෙ මාව පෙන්නනවා. හරිම සතුටින් ගියේ. ඇත්තටම මේ බල ඔක්කොම දේවල්. මම හරි ආසයි මේ කොහෙ travel කරනකොට window එකක වගේ අයිනේ සීට් එකක ඉඳගෙන ඔළුව දාගෙන බලාගෙන යන දැන් මේ ඔළුව දාගෙන බලන් යනවා. ඉතින් මේ ඔය තියෙන බිල්ඩින්ග්ස් බලන්නකෝ guys වාර ලස්සන ඇත්තටම බිල්ඩින්ග්ස් ඒ කලර්ස් එහෙම මේ හරිම පාරන විදියට ඒ වගේම නිකන් අර ඇත්තටම පෝස්ට් කාඩ් වගේ මම මාර ආසයි ආ. ඉතින් guys පේනවනේ යාළුවගේ රටවල කොෆි වල තියෙන පොලිම අපේ රටේ තේ වලට වගේ තමයි ඉතින් මේ රටේ හැමතැනම පොලින් තියෙනවා මේ වගේ කොෆි shops වල. මම ඉතින් Uber එකේ යනකොට නිකන් විනාඩියක් විතර වීඩියෝ ක්ලිප්ස් එකක් ගත්තා. ඉතින් මම ඇත්තටම මේ වෙලාවේ ඉතින් මම හිතාසෙන් හිතුවා travel කරනවා කියන එක කොච්චර privilege එකක්ද කියලා. Taman පුළුවන් විදිහට සල්ලි චුට්ටක් හරි ඉතුරු කරගෙන එනම් පාටියෙන් අපි හැමෝටම travel කරන්න chance එකක් අපිට තියෙනවා නම් ඉතින් කොච්චර shockද කියලා මට හිතෙන. ඇත්තටම මේ job එක කරන එකේ ලොකුම privilege එක තමයි travel කරන එක. ඒ වගේම රටවල් මට බලන්න තියෙන chance එක, ඒ වගේම හැම culture එකේම foods try කරන්න තියෙන එක, රටවල් වල building structures, environment එක, එතකොට ඒ වගේම මිනිස්සුත් එක්ක associate කරන්න තියෙන එක, මේ හැම දේමත් එක්ක ඇත්තටම travel කරනවා කියන එක privilege එකක්. ඉතින් ඔයාලත් මම කියන්නේ මගේ videos බලලා comment කරන, share කරන ඔයාලටත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ දවසක chance එක හම්බ වෙන මේ වගේ job එකක් හරි වෙන ඕනම job එකකට join වෙලා මේ වගේ travel videos කරලා travel කරලා මුළු ලෝකෙම බලන්න හම්බ වෙන කියලා. දැන් අපි බැස්සා. අම්මා කොණ්ඩේ අවුලලා හොඳටම breakfast ගන්න තැනක් හොයන්න ඕනේ දැන්. ලිස්බන් ආවා කියලා අපේ collection එකට අපි ගමු. Look at this. Cute. We'll get something nice. අනේ ඉතින් we'll get something nice කිව්ව මම මෙතන තියෙන ඔක්කොම බලලා අන්තිමේදී එකක්වත් හරියන්නේ නැහැ කියලා හැරිලා ආවා. අන්තිමේදී මට මෙතන තිබිච්ච ඒවත් නැහැ. ටුවර් එක ඉවර වෙලා ගන්න හම්බුනේත් නැහැ. අමතකලා හොටෙල් එකට ආවා. So maybe inshallah one day ලිස්බන් ගියොත් එහෙම ඉතින් ලිස්බන් වලින් ගන්නවා. ට්‍රේන් එකේ යන්නනේ ආවේ. අර ට්‍රේන් එකේ පික්චර් එකක් තියෙනවා ඒක ගන්න. අයියෝ ඒක මේ වහලලු ට්‍රේන් එක. මම දැන් යාළුවකින් අහුවා උදේට කන්න තැන. ඉතින් කන්න කියලා තමයි කිව්වේ. මට ලේඩිස් දෙන්නෙක් හම්බුණා. So let's pick something to eat for breakfast. ඉතින් custard tart එක. custard tart එකයි මම හැමදාම වගේ chocolate එකක් ගත්තා. cinnamon තියෙනවා powder එක. මම cinnamon powder නම් ආස නැහැ. But let's try. So මෙන්න මේ තියෙන්නේ ටාට් එක ඇතුලෙන් පේන විදිය. normal ටාට්ස් වගේ තමයි ලංකාවේ ඇත්තටම මෙන්න මේක නම් ඔයාලා දැකලාත් ඇති. ගොඩක් බුෆේස් වල එහෙමත් තියෙනවා. මැද්ද තියෙන එක ඔක්කොම කස්ටර්ඩ් ෆිලින් එකක්. එළියේ තියෙන හරිම ක්‍රන්චි විදිහක්. ඉතින් හරි ෂෝක්. මම නම් ඇත්තටම බ්‍රෙක්ෆාස්ට් වලට sugar කියන්නේ සීන් දේවල් ෆෑන් කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා අවුලක් නැහැ. ෂේප් එකේ ඉතින් කෑවා. බට් ලොකු ආසාවක් තිබුණේ නැහැ. බට් අර බකට් ලිස්ට් එකේ ෆුඩ් එකක් try කරන විදිහට මම ඉතින් try කරා. මේ වැඩි බේන් නෑ අර මේ වීදුරුවත් එක්කලා. ඒකට මාර බ්ලූ කලර් මාර ලස්සන බිල්ඩින් එකක් තියෙන එතන. ගොඩක් පරණයි. මෙතන කන්ස්ට්‍රක්ෂන් වගේ වගේක් වෙනවා මේ හා පැත්තේ. ඒකයි. මම ඉතින් අතන මම වෙලාවම ඇවිත් යනකොට මට හම්බුණා මේ චර්ච් එකක්. ඉතින් මම චර්ච් එක ඇතුළටත් ගියා. ඉතින් ඒ චර්ච් එක ඇත්තටම හරි ලස්සන චර්ච් එකක්.
මේ අහම්බෙන් තමයි මම මේ චර්ච් එකට ගියේ. චර්ච් එකේ නම මොනවාදවත් කොහෙද තියෙනවද දන්නේ නැහැ. සිටි සෙන්ටර් එක ඇතුළේම තිබුණේ. ඉතින් මම හැමෝම චර්ච් එකට ගිහිල්ලා තින් චුට්ටක් ප්‍රෑස් කියලා එහෙම ආවා. හම්බෙන් කල්ලියක් හම්බුණා. මම ඒකට ගිහලා ප්‍රෑස් කියවුවා චුට්ටක් චුටි වෙලා ප්‍රේ කරලා ඉවර වෙලා දැන් යන ගමන් මම ආව අප්පා. දැන් තමයි පේන්නේ. නම් පාලිලි ගිහින් චුට්ටක් ප්‍රෑස් කියවුවා. මෙතන ඇවිදිනවට වඩා මට හිතෙනවා අපි අනිත් තැනට ගියා නම් හොඳයි කියලා. බලමු පොඩ්ඩක් තව. ඇත්තටම මෙහෙ කරන්න දෙයක් නැහැ. නිකන් සිටි එක තියෙන ඇවිදින්න. Let's just go and see what's there more. ආයි ටයිම් ට්‍රැවල් කරලා කියන්න පුළුවන් නම් මම මටම කියා ගන්නවා කොහෙවත් යන්න එපා. කිසිම තේරුමක් නැහැ සිටි එකේම ට්‍රැවල් කරන්න කියලා. මොකද ඇත්තටම මම යන ගමන කිසිම තේරුමක් වුණේ නැහැ. මම බලන්න ගිහ බිල්ඩින් එකත් ක්ලෝස් කරලා ඔක්කොම වෙලා. ඉතින් මම දැන් ස්පොයිලර් එකකට දුන්නා. ඉතින් මං ඉතින් හනාසාවෙන් ඉතින් ගියා ඉතින්. ඔනොහම යද්දි මට හම්බුණා මේ ස්ට්‍රීට් එක මෙන්න මේ ස්ට්‍රීට් එකේ තියෙන නම පින්ක් ස්ට්‍රීට් කියලා. මෙන්න මේ පින්ක් ස්ට්‍රීට් කියන එකේ ඉතින් මම ගිහලා තනියම මම වීඩියෝ ගත්තා. ඒකද වීඩියෝ ගන්න කෙනෙක් හිටියේ නැහැ. ෆොටෝ එකක් නම් ගත්තා ආච්චි කෙනෙක්ට කියලා. ඒ ආච්චිත් ඉතින් අපේ ආච්චි වගේ තමයි. හරියට ෆොටෝ එකක් ගත්තේ නැහැ. ඉතින් ගත්ත ෆොටෝ එක මට පෝස්ට් කරගන්න හම්බුනේ නැහැ. මේ කවන්න නැහැ. ඉතින් වයසක මිනිස්සෙක් මට ෆොටෝ එක අරන් දුන්නානේ කොහොමද? ඉතින් මම ඊට පස්සේ ඇවිදගෙන ආවා ඉතින් ඔය සිටි එකේ. මම මේ බිල්ඩින් එකට හරි ආසයි. හරිම බ්ලූ කලර් බිල්ඩින් එක. හරි ලස්සනයි. මෙන්න මේක තමයි ආගේ තියෙන ප්‍රසිද්ධම ෆොටෝස් ගන්න අර ට්‍රෑම් එක. මම මේකෙත් නැගලා ෆොටෝ එකක් ගත්තා. මෙයාලා මේක පාක් කරලා නතර කරලා තිබුණා චූටි වෙලාවක් ටූරිස්ට්ට ෆොටෝ ගන්න. ඊට පස්සේ මම ඉක්මනට නැගලා ෆොටෝ එකක් ගත්තා. මම ගත්ත ෆොටෝ එක මගේ Instagram එකේ ෂෙයා කරලා තියෙනවා. ඔයාලත් බලන්න. ඉතින් මෙන්න මේ තියෙන්නේ මෙතන ඉඳන් මම ආයෙත් පාරක් දාගත්ත Uber එකක්. මම අර කිව්ව බිල්ඩින් එකට යන්න. ඉතින් මම යන්න ඉන්න ගමන් හැපැත්තේ ෂොප් එකට ගියා චුට්ටක් බලන්න දේවල්. ඇත්තටම යුරෝ 6ට 7ට 8ට වගේ ගණන් වල චුටි ලස්සන බෝස් එහෙම තිබුණා. දැන් හිතේ වීඩියෝ එක බලද්දි මට හිතෙනවා දුක හිතෙනවා ගන්න තිබුණා කියලා. ඒත් මට බය හිතුණා මේ ওই බෝස් අරන් යනකොට බිඳුනොත් හරි මොන හරි වුණොත් කියන බයට මම මොකද ෂොප් කරේ නෑ. ඇත්තටම ආයෙත් පාරක් next time ගියොත් මම හිතුවා ආයෙත් ප්ලේට් සෙට් එකම ගන්නවා. ලස්සන පෝස්ලින් සෙට් එකක් ගන්න තිබුණා මෙහෙ. ගොඩක් ලස්සන ඩෙකොරේෂන්ස් තිබුණා. මෙන්න මේවා නම් කන්න පාවිච්චි කරන්න නෑ. මේවා ඇත්තටම වෝල් එකට යන ඒවා. දැන් අතන මේ ඕනමන්ට් ෂොප් එක බැලුවා. මම ගන්න ගියේ චූටි මේක යුරෝ 7ක් කියලා කිව්වා. බොරු ගානක් මම ගහුවා ඇයි කියලා යුරෝ 2.3 ගානක් පෙන්නුවාට 3යි ගානක් වෙනවලු ටැක්සුයි මොනවද ඇඩ්ඩුනා බොරුවට මේ යුරෝ 4ක් දීලා ඒක ගන්න ඕන නහ තව ඉස්සරහින් කොහෙන් හරි බලලා ගන්නවා and මට ඒක හිතට අල්ලුවෙත් නෑ නිකන් අර කලර්ස් ටික ඔෆ් වයිට් වගේ ඒ නිසා නම් මේ ටැක්සි එක ගත්තා ඊළඟ තැනට යන්න. ඊළඟ තැනටත් ගිහිල්ලා එතනත් පැයක් ටිකක් ඉඳලා ෆොටෝ ටිකක් අරගෙන ඊට පස්සේ අපි හොටෙල් එකට ගිහලා ෂවර් දාලා නිදාගෙන නැගිටලා තමයි අපි යන්නේ. අපි කොයිද හොටෙල් එකට ගිහිල්ලා නිදාගෙන නැගිටලා තමයි අපිට මේ යන්න ඕන. ඩුබායි වලට. හරි මානසික එක්කලා අප්පා දැන් බැස්සා Uber එකෙන් sad news එකක් තියෙන්නේ. අපි ආපුක වහලා. Google එකෙන් කිව්වා හරි. දැන් ඉතින් ආපුක අර පේන්න තියෙන්නේ. That's the one. It's closed. මම දැන් මෙතන පාක් කරලා ඉඳන් හිටියා පැය කාලක් විතර. කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් හොටෙල් එකට යන්න තමයි තියෙන්නේ ආයේ. මොකද බලන්න ආපු ඔක්කොම වගේ වහලා. ඉතින් වෙන බලන්න දෙයක්වත් නැහැ. එනවාට ටැක්සි එකේ ගණන් කිව්වා සාමාන්‍යයෙන් මාස 3-4ක් වහලා කියලා. මට තේරෙන්නේ නැහැ. මට නම් තේරෙන විදියට ආ කිව්වේ එහෙම දෙයක්. මාස 4-5ක් වහලා කියලා කිව්වා. So everything is closed. No, thank you. No. No. So yeah, let's have a pineapple. Gonna make
එකක් ගත්තා යුරෝ 7යි. Thank you. යුරෝ 7ක් ගියා එකට. Let's try it. That's really nice. ඒක මහා රහයි. මම pineapple juice වල මහා රහසයි යන්නේ. ඔවයි. චුට්ටක් ඉඳගෙන එමු. හැමදාම ඉඳගෙන ඉන්න කමයි කරන්නේ එළියට ඇවිල්ලා. අප්පච්චි. Cheers guys. ඉතින් මං හිතුවා මෙතනින් වීඩියෝ එක ඉවර කරන්නම් කියලා. මොකද ඔතනින් පස්සේ මං කරේ හොටෙල් එකට ගිය එක මේ Uber එකක් අරගෙන. ඉතින් මගේ vlog එක අදට මෙතනින් ඉවරයි guys. I'll see you guys with another one.